අද අපි නාසි කුරන් එකක් හදමු. හායි යාළුවනේ. ඔන්න මේ දවස්වල අපි ගෙදරින් ඉන්නේ ගොඩක්. ඉතින් විශේෂ කෑම වේලක් හදන්න ඕන කියලා මට හිතුණා. මම YouTube එකේ බලාගෙන යද්දි මම දැක්කා රස නාසි කුරන් රෙසිපි එකක්. ඉතින් මම දැන් මේ නාසි කුරන් රෙසිපි එක තමයි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. බලමු අපිට මොනවාද නාසි කුරන් හදාන්න ඕන වෙන්නේ කියලා. මම අරගෙන තියෙනවා බාස්මති හාල් එකෙන් මේ විදිහට ඔයාගෙන තියෙනවා පත් එක, කැරට් අලයක් තියෙනවා, ලීක්ස් තියෙනවා, ගෝවා කෑල්ලක්, බෙල් පෙපර් කෑල්ලක් අරන් තියෙනවා, ලූණු මම ගත්තා මංගාව පාට බෙල් පෙපර් නැති නිසා මම පාට ලස්සන පාටක් ගන්න ඕන හින්දා අමු මිරිස් අර බාගෙන ඉදිච්චගෙන් ගත්තා. ඊට පස්සේ අය අපිට ඕන වෙනවා සුදු ලූණු සහ ඉඟුරු. ඉස්සු තියෙනවා, අය තියෙනවා අපිට චිකන්. මේක මම මැරිනේට් කරගත්ත චිකන් ටිකක්. මම කොහොමද චිකන් ගෙදරට ගෙනපුවාම මැරිනේට් වෙන්න තියලා තමයි ෆ්‍රිජ් එකට දාන්නේ. ඒ චිකන් ටික තමයි මේ තියෙන්නේ. අය අපිට තියෙනවා එක්ස්ට්‍රා ටිකක්. මේක ඕනෙම නැහැ. කැමති නම් දා ගන්න පුළුවන්. අය සෝස් ඕන වෙනවා. සෝයා සෝස් ඕන වෙනවා. ඔයිස්ටර් සෝස් ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඔයිස්ටර් සෝස් ටිකක් දාගන්න. මම ගාව ඔයිස්ටර් සෝස් නැහැ. අය අපිට ඕන වෙනවා සීනි, චිලි පේස්ට් එක හදාගන්න, කෑලි මිරිස් ඕන. චිලි පේස්ට් එක හදාගන්න විදිහත් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නම්. දැන් එහෙනම් අපි මේ ටික අපි කපා කොටා ගමු. ඔක්කොටම කලින් ඉස්ස සුද්ධ කරගන්නවා. අපි කරන්න ඕනේ මේ විදිහට ඔළුව කඩා ගන්න ඕනේ. මේ ඉස්සගේ ඔළුව අයින් කරන්න ඕනේ. ඔළුවේ තමයි කුණු තියෙන්නේ. දැන් අපේ සමහර මිනිස්සුන්ගේ ඔළුවේනේ කුණු තියෙන්නේ නේද? ඕනනම් නැට්ට පැත්තෙන් කඩා ගන්න පුළුවන්. ඒ කඩනකොට මේ විදිහට මේ ඇදලා එනවා. මේක. නැට්ට කැමති නම් තියා ගන්නත් පුළුවන්. මේවා ඕනනම් අඬබඩු තියා ගන්නත් පුළුවන්. මම අඬබඩු වලට වැඩි කැමති නැති නිසා මම අඬබඩු අයින් කර ගන්න බා. එක්කද ලස්සනද? ඉස්ස ටික හොඳට හොදගමු. තුන් පාරක් විතර හොඳට හොද ගන්න ඕනේ මේ විදිහට ලස්සනට. මම ඉස්සව දෙකට කපා ගන්නවා. මුලින්ම අපි ඉංග්‍රීසි සුදු ලුණු ටික තලාගමු. ඉංග්‍රීසි සුදු ලුණු ටික තලා පැත්තකින් තියලා කැරට් ටික කපා ගමු කොටුවට. ඊට පස්සේ අපි කපා ගන්නවා ලීක්ස් ටික, ගෝවා ටික, ලුණු ටිකත් කොටුවට කපාගෙන බෙල් පෙපර්, රතු අවු මිරිස් ටිකත් කොටුවට කපා ගන්න. දැන් අපි මේකට ඕන වෙන චිලි පේස්ට් එක හදාගන්න. පේස්ට් එක හදාගමු. මම හදපු චිලි පේස්ට් නෑ. ඒ නිසා මම ලේසි පහසෙන් හදාගන්න චිලි පේස්ට් එකක් ඔයගොල්ලන්ට හදන විදිහ හරියටම කියලා දෙන්න. භාජනයක් අරගෙන අපි ඒකට දාගන්නවා මුලින්ම සෝයා සෝස්, ඊට පස්සේ තක්කාලි සෝස්, කැලි මිරිස් දාගන්නවා, සීනි දාගන්න, ඊට පස්සේ මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයිස්ටර් සෝස් ටිකක් තියෙනවා නම් ඒකත් දාගන්න. ලුණු කුඩු ටිකකුත් දාලා මික්ස් කරලා චිලි පේස්ට් එක හදා ගන්නවා. හදා ගන්න ඕන බඩු ටික ඔක්කොම මේ විදිහට ළඟට කරගන්න. දැන් නාසි කුරන් එක හදන්න තමයි යන්නේ. ලිප තියාගත්ත තාච්චියට අපි තෙල් මේස හැඳි 4ක් දාලා ඒකට ඉංග්‍රීසි සුදු ලුණු පේස්ට් එක දාගන්නවා. ඊට පස්සේ චිකන් ටික චුට්ටක් බැදෙන්න අපි ඒකට ගම්මිරිස් කුඩු සහ මිරිස් කුඩු ටිකක් දාලා පොඩ රන්වන් පාට වෙනකන් බැදීගෙන එනකොට ඒකට දානවා අපි ඉස්ස ටික. ඊට පස්සේ ඒකත් චුට්ටක් බැදෙන්න දෙන්න ඕනේ ලස්සනට. ඊට පස්සේ අපි ඒකට කැරට් ටික, ලුණු ටික, ගෝවා ටික, බෙල් පෙපර් ටික, අවු මිරිස් රතු පාට ටික, ඊට පස්සේ සෝයා සෝස් ටිකක් සහ ලුණු කුඩු දාලා හොඳට මික්ස් කරගන්න. ඒකල මික්ස් කරගෙන අපි ඒකට බිත්තර දෙකක් දානවා. බිත්තර දෙකක් දාලා ආයෙත් හොඳට මික්ස් කරගෙන තමයි බත් ටික එකතු කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත චිලි පේස්ට් එක දාලා හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. මේක මික්ස් කරගන්න විදිහත් එක්ක තමයි ඒකේ රස එන්නේ. නාසි කුරන් එක හොඳට මික්ස් කරගත්තට පස්සේ ලිප වහලා අපි ඒකට උඩින් ලීක්ස් ටික දාගන්නවා. ලීක්ස් ටික ලිප වහලා දාගත්තාම ඒකේ අර නෙවුම් රහත් එක්ක අපිට ගන්න පුළුවන්. ඊපස්සේ අපි ලස්සනට බිත්තරයක් එනවා බැදගෙන ලස්සනට පිළිගන්නන තමයි තියෙන්නේ. ඒක හදපුවාම හරිම රසයි. මේ තමයි මගේ නාසි කුරන් එකේ ෆයිනල් ලුක් එක. ඕගොල්ලොත් මේ වගේ රස නාසි කුරන් එකක් හදලා කාලා බලන්න.